පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඇත්තම කියනවා නම් ඉදිරියට නිම්නාවි කෙවින්ට කනේ පාරක් ගහන හේතුවක් ගැන මට අද කතා කරන්න උවමනාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන විතරමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නත් පුළුවන්කම ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන මම අද විශේෂයෙන්ම ඔයාලට මතක් කරන කාරණාවක් කරගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවෙත් කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන විතරක්ම අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔයා දන්නවද? මෙන්න මෙහෙම දෙයක්ත් ඉස්සරහට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි මෙහෙම විසඳ ගන්න සූදානම් වෙනවා. නිම්නාවිගේ අප්පච්චි එනවා. ඇත්තටම අර නුරාන් ෆොටෝ වගේක් එවලා. ඇත්තම කියනවා නම් ඔය අතරතුර කාලෙදි තමයි මෙන්න මේ විදියට එන්න කියලා තිබුණේ. ඇත්තටම මේ දේවල් වලට හේතු මොනව වෙනව ඇද්ද? ඉතින් ඒකත් අපිට මේ වෙලාවේ ලොකුවටම කතා කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙන කාරණා විදියටයි මම මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒ විශ්වාසය ගැන අපිට මේ වෙලාවෙත් හදටම කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියන ඒ කතාව තමයි අද අපිට විශේෂයෙන්ම කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක හරියම වටිනවා කියන කාරණාව අද මට මේ වෙලාවේදීත් ඔයාලට මතක් කරන්න ලෑස්තියක් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවෙත් කතා කරන්නට ඕනෙම. ඔයා දන්නවද? නිම්නාවිට කෙවින්ට ගහන්න වෙන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. ඇත්තම කියනවා නම් Tamanට බොරු කරපු හින්දා. පහුගිය කාලේ Tamanට කවුරුවත් බොරු කරයි කියලා බලාපොරොත්තුවක් තිබුණ නැහැ කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න chance එකකුත් තියාගෙන ඉන්න පුළුවන්කම ලැබුණේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව මම මේ වෙලාවේ ඔයාලට මතක් කරලා දෙන්න සූදානමකුත් තියා ගන්නවා. ඉතින් ඒක හරිම වටින දෙයක් විදියට අපිට මේ වෙලාවේ කතා කරන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි අනිවාර්යෙන්ම කතා කරගන්නටත් උවමනාවක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒක විශේෂ දෙයක් විදියටයි මට මතක් කරන්න පුළුවන්. ඔයා දන්නවද? ඒ තමයි කෙවින් මේ තරම් කාලයක් Tamanට බොරුවක් කරා කියලා දැනගත්තාම ඒක ඉවසන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන කාරණාව තමයි අපි අද මේ වෙලාවේ ඔයාලට කියන්න සූදානම් වුනේ.